නිවසේ යටලි කෙලින්ම පිහිටලා තියෙනවා නම් ලිඳ කෙලින් ඒක වාස්තුමය දෝෂයක්. ඒක වාස්තුමය තදබල දෝෂයක්. මම ඒක ටිකක් පැහැදිලි කරන්න නැත්නම් ඔයාලට මේක ගැටලුවක් බවට පත් වෙනවා. මොකද්ද මේකෙන් වෙන්නේ කියලා. මම සරලව මේක පැහැදිලි කරන්නම් ඔයාලට තේරෙන විදිහට. එතකොට අපි ඉස්සෙල්ලා ගමු මේ වහලේ කියලා කියන්නේ මොකද්ද කියලා. වහලේ තියෙන සීට් වල ඒ වගේම පරාල වල සියලුම බර තුලනය කරලා දෙන්නේ යටලී හරහා තියෙන පෘෂ්ඨය මතින්. මෙන්න මේ කියන මුළු නිවස පුරාම මේ ශක්තිය හරියාකාරව විහිදවලා වහලේ දරාගෙන ඉන්න බර ශක්තිය එහෙම නැත්නම් හයිය මේ යටලී හරහා ක්‍රියාත්මක වෙනවා. එතකොට යටලී හරහා කෙලින්ම පහළට ගුරුත්වාකර්ෂණ බලය ඇති කිරීම නිසා ඒ කියනා වූ ශක්ති ස්වභාවය පොළොවට ගලාගෙන යීමේ හැකියාව පවතිනවා. එතකොට ඒ වගේම තමයි මේ විශ්වයේ ඇති කරන්නා වූ කම්පන ශක්ති සහ විශ්ව ශක්ති ස්වභාවයත් මේ වහලේ හැඩය අනුකූලව නිවසට ගලාගෙන ඇද ගැනීමේ ගුණයක් තියෙනවා. මේකට පිරමීඩ කියලා කියමුකෝ වහලේ හැඩය. එතකොට කොහොම වුණත් මෙන්න මේ හැඩයට අනුකූලව වහලේ හරහා නිවසට ඇද ගැනීමේ ගුණයක් තියෙනවා. මැද යටලිය කියලා කියන්නේ හැම වෙලෙම වහලේ බර බිත්තිය පැත්තට දෙපැත්තට تعلق කරලා දෙන ස්වභාවයක් තියෙනවා. එතකොට මෙතනදී ඇද ගන්නා වූ විශ්වයෙන් ඇද ගන්නා වූ සුබ ශක්තියින් සෑම විටම යටලී හරහා නිවස පුරා සමබරතාවයෙන් විහිදුවා හරිනවා. ඔක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට මෙතනදී මතක තියාගන්න ඕනේ මේ ලිඳ කියලා කියන්නේ මොකද්ද? ලිඳ කියලා කියන්නේ පොළව ඇතුලේ හාරන කටක් එහෙම නැත්නම් මේ හිලක්. එතකොට මේ කුහය තුල ලිඳ ඇතුලේ හාරලා හදනවා අවකාශයක්. පොළව ඇතුලේ අවකාශයක් හදනවා යටට. එතකොට පොළව හරහා ඒ කියන්නේ විශ්වයෙන් ඇති කරන්නා වූ වාත දැන් අපි ගන්න මේ වාතය කියලා මේ වගේ විශ්වයෙන් තුලින් පොළවට තද කරලා දෙන ඒ කියන්නේ විශ්වය තුලින් පොළවට සමබරතාව කරලා දෙන කියන බර ලබා දෙන ශක්ති ස්වභාවය සෑම විට මේ පොළොව ඇතුළත තියෙන ඇතුලේ කුහය තුලට ඇද ගැනීමේ ගුණයක් පවතිනවා. එතනදී මෙන්න මෙහෙම ජලය තියෙනවා. දැන් පොළොවේ ලිඳ ඇතුලේ යට පෘෂ්ඨයේ ජලය තියෙනවා. මේ ජලය කියලා කියන්නේ මොකක්ද? ආපෝ. එහෙනම් මේ ජලයට පුළුවන්කම තියෙනවා විශ්වයේ තියෙන සුබ ශක්තිය ඇදලා ගැනීමේ හැකියාව. එතකොට මේ මහා පොළොවේට ජීවයක් ලබා දෙන්නේ ජලය. එතකොට කවුරු හරි කෙනෙක් විජලනය වෙලා ඒ කෙනා හිටියොත් එයාට වතුර ටිකක් දීපුවහම එයාගේ ශරීරය ශක්තිමත් වෙනවා. ඒ නිසා තමයි උදේට හිස් බඩ වතුර පවා බොන්න කියන්නේ. මොකද මේ වතුර වලට පුළුවන් අපිට ජීව ගුණය වැඩි කරලා දෙන්න. ඒකට ගහට කොළට වගේම සතාසි පාට පමණක් නෙමෙයි. විශ්වයේ තිබෙන සුබ ශක්ති පවා මේ ජලයට ඇද ගන්න ගුණයක් තියෙනවා. එතනදී අපි පිරිත් කරනවා. දැන් දැකලා ඇති වතුර පිරිත් කරනවා මේ දේවල් වලින්. මේ වතුරට පුළුවන් මේ පිරිත් වල බලය ඒ කියන්නේ ශක්ති ස්වභාවය වචන වල තිබෙනා වූ ශක්ති ස්වභාවය ඒ වතුර හරහා ඇද ගැනීමේ ගුණයක් පවතිනවා. එතකොට මේ ලිඳ කියලා කියන්නේ හිස් අවකාශයක් හැදිලා තියෙනවා පොළොව ඇතුළට. ඊළඟට පොළොව ඇතුළට ඒ ඇද ගන්න හිස් අවකාශයෙන් ජලය නිසා තවත් මේක වැඩි කරලා ඇදලා ගන්නවා. එතකොට මේ ඇදලා ගැනීම නිසා මේ යටලීය හරහා එළියට විහිදෝලා හරින සුබ ශක්තිය මේ නිවසේ තිබෙන සුබ ශක්ති සියල්ලම මේ ලිඳේ තිබෙනා වූ කුහය ඇතුළට ජලයට ඇද ගැනීමේ ගුණයක් තියෙනවා. ඒ නිසා නිවසේ තියෙන සුබ ශක්ති සියල්ලම ඇදලා ලිඳ තුලට ඇද ගැනීමේ ගුණයක් මෙතනදී ඇති කරනවා. අන්න එතනදී gedara තියෙන සුබ ශක්ති හීන වීම නිසා gedara තරංග ශක්තිය ඒ වගේ ගැඹුරු හිස් අවකාශය නිසා නිවසේ සමබරතාවය නැති වෙලා යනවා. අන්න එතනදී ගැටලු ඇතිවීමේ ස්වභාවය තමයි මේ වාස්තු වල පෙන්වන්නේ. ඊළඟට මතක තියාගන්න ඕනේ කාරණාව තමයි දැන් මෙතනදී මේ ඇද ගන්න ශක්තිය වගේම මේ ලිඳ ඇතුලෙන් අසුබ ශක්තියින් එළියට පිට කිරීම නිසා ඒවා නිවස තුල ඇදලා නැවත රිපීට් කරන ස්වභාවයක් තියෙනවා. ඉතින් කොහොම වුණත් මෙතනදී දැන් මේක අපි නූතන විද්‍යාවට මේක සංසන්දනය කරලා එක එකන විග්‍රහ කරනවා මේක. දැන් ඔය රිසීවරයෝ විග්‍රහ කරන විදිහ තමයි මම ඔයාලට කිව්වේ. එතකොට දැන් මෙතනදී නූතන විදිහට සලකන්නේ මෙන්න මෙහෙම මෙතන අත්තිවාරම වැටෙනවා. එතකොට මේ අත්තිවාරමයි ලිඳයි අතර තියෙන දුරානුකූලව අත්තිවාරමට බාධා ඇති වෙන්න පුළුවන්, අත්තිවාරම ගිලෙන්න පුළුවන්, පහත් වෙන්න පුළුවන්, බිත්ති පුපුරන්න පුළුවන්. ඔන්නෝව තමයි අපේ නූතන විද්‍යාව තුළ ගොඩක් අය විග්‍රහ කරන්නේ. ඕක හින්දා තමයි ඕක කියලා නෑ. එහෙම නෙමෙයි. ඒ අපි පිටින් දකින නූතන විද්‍යාව. නූතන ස්වභාවයට රිසීවරයන්ගේ දැනුමට සමාන කරන්න බෑ කිසිම විදිහකට. එතකොට මෙතනදී මේ එහෙමනම් මේක මෙතනට පුළුවන් මේ අත්තිවාරම ගිලා බහිනවා නම් මෙතන බීම් එකක් දාලා
ලින්දට හොඳ බැම්මක් බැඳලා මේ සිලින්ඩර් බස්සලා ඒ ලින්ද හදන්න පුළුවන්. එහෙම වුණොත් ඕක ගැටලුවක් වෙන්නේ නෑනේ. නමුත් අර කියන ශක්තිය එහෙම හදන්න පුළුවන්කමක් නෑ. එතනදී ගැටලුව ඇති කරනවා. එතකොට ඒක නිසා මොනවද දැන් ඇති වෙන ගැටලු පැහැදිලි කරන්න. මේ නිවසේ සමබරතාවයේ බිඳීම නිසා ගෙදර ඉන්න අයට මානසික වශයෙන් ගැටලු ඇති වෙනවා. මානසික ගැටලු ප්‍රශ්න ඇති කරන්න පුළුවන්. ගෙදර ගෘහමූලිකයට පීඩාකාරී ස්වභාවයක් වැටෙන්න පුළුවන්. ගෙදර ආර්ථිකය බිඳ වැටෙනවා. සමගිය අඩු වෙලා යනවා. ඒ වගේම අසනීප දත්ත හිසේ කැක්කුම් වගේ දේවල් නිතර දකින්න පුළුවන්. කොන්ද දන හිස් වගේ ස්ථානවල නිතර අසනීප වෙන يعني ගෙදර ඉන්න අයගේ ඇති වෙන්න ස්වභාවය වැඩි. ඒ නිසා ගෙදර දියුණුවට මේක තදින්ම බලපානවා. විශේෂයෙන් ධනය ආකර්ෂණය වීම අඩු කරනවා. ණයතුරුස් වගේ දේවල් වීමට ඉඩකඩ පවතින ස්වභාවය වැඩි කරනවා. තේරුණාද? ඒ නිසා මේකදී එහෙනම් අපි මොකද්ද දැන් මේකට කරන්න ඕනේ? පිළියම්. හරි. මම පිළියම් ටිකක් කියලා දෙන්නම්. හැබැයි පුංචි ඉල්ලීමක් කරනවා. මගේ මේ වීඩියෝ එක තව කීප දෙනෙකුට හරි බලන්න ෂෙයා කරලා දෙන්න. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, ෆලෝ කරන්න, සියන ඔක්කොම ජාති ටික කරලා මේ channel එක ඉස්සරහට ගන්න ඔයාලා සහයෝගය ලබා දෙන්න කියලා ඉල්ලීමකුත් කරනවා. දැන් අපි බලමු මේ දෝෂේ ඔයාලගේ තියෙනවා නම් ඒකට කරන්න හොඳ පිළියම් මොනවද කියලා. පහසු විදිහේ සහ සාර්ථකම විදිහේ ඉඳන් කියලා දෙන්න. එතනදී ඔයාලට පුළුවන් නම් ඔයාලගේ ඉඩ මේ තව ලින්දක් හාර ගන්න කොහේ හරි පහසුවෙන්ම ඔන්න ලින්ද වහලා දාලා වෙන තැනකින් තිබ්බොත් ඔන්න ගොඩක් හොඳයි. එහෙමත් බැරි නම් ඔයාලට පුළුවන් මේකේ වහලේ වෙනස් කරලා මේ යටලීය බලලා යටලීයේ තියෙන දුර ඒ උඩින් හෝ පහලින් දාලා මේ සීට් වල මේ වෙනස් කියන්නේ පරාල දික් කරලා යටලීය වෙනස් කරගන්න පුළුවන්කම තියෙනවා. අහුවෙන යටලීය. හොඳ ඒක බාස්න හැකෙනෙක් ලව්වා දන්න කෙනෙක් ලව්වා ඒ අදහස අරගෙන කරගන්න පුළුවන්. එහෙමත් බැරි වෙන්න පුළුවන් කෙනෙකුට. එහෙනම් අපි මොකද්ද කරන්නේ? ඔයාට පුළුවන්. ඔයාගේ ගෙදර ලින්ද තියෙන්නේ මේ විදිහට උඩට බැම්මක් බැඳලා නම් මේ බැම්ම කඩලා දාන්න ඕනේ. මේ බැම්ම කඩලා මේ දැල දාලා තියෙන එක අයින් කරන්න ඕනේ. අයින් කරලා මෙන්න මේ පොළොව මට්ටමටම ඝනකම් කොන්ක්‍රීට් ලෑල්ලක් දාලා ලින්ද සීල් කරන්න ඕනේ. මොකද අර ඉස්හවකාශයේ පොළොව තුලට ඇද ගැනීමේ ශක්තිය කඩන්න එක තමයි මෙතනදී කරන්නේ. ඒ නිසා ඝනකම් කොන්ක්‍රීට් ලෑල්ලක් දාන්න ඕනේ. අඩුම අඟල් 4 හෝ 5. ඒ අඟල් 2ක වගේ පොඩි ලෑලි දාන්න එපා. එහෙමත් බැරි වෙන්න පුළුවන් ඔයාලට. එහෙමත් බැරි වෙන්න පුළුවන්. එහෙමනම් ඒකට තියෙනවා තව ක්‍රමවේද. එතකොට වාස්තු විද්‍යාවේ නොයිකුත් මෙවලම් ක්‍රමවේද තියෙනවා. යන්ත්‍ර. එතකොට ක්‍රමවේද ඒකත් දන්න කෙනෙක් ලව්ව කරගන්න පුළුවන්. අපි ඒව කරලා පෙන්නනවා. එතකොට එහෙම ක්‍රමවේද වලට යන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි මෙතනදී මතක තියාගන්න ඔයාගේ නිවසේ උස අපි හිතමු අඩි 15ක් මේ මැද කියන්නේ මුදුනට උසයි ගෙදර. තනි තට්ටුවේ ගෙදරක් නම් තට්ටු දෙකේ ගෙදරක් නම් අඩි 25ක් ඒ වගේ උස තියෙන්න පුළුවන්. කොහොම වුණත් ඒ නිවසේ උසමෙන් නිවසේ යටලීයට තියෙන උසමෙන් දෙගුණයක් එහෙන් තියෙනවා නම් ඒ කියන්නේ ලින්ද තියෙන්නේ නිවසේ උසමෙන් දෙගුණයක් එහෙන් තියෙනවා නම් මේ දෝෂය වාගේ ගෙදරට ඇදගන්නේ නැහැ. මොකද මෙතනදී හැම වෙලේම ලින්ද ළඟ තිබීම තමයි වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අඩි නිවසේ උසමෙන් දෙගුණයක්. හැබැයි මගේ පෞද්ගලික අදහස නිවසේ උසට සාපේක්ෂව නිවසේ උසට වඩා අඩිය දෙකක් තිබුණත් ඇති කියන එක. ඒ කියන්නේ නිවසේ උස අඩි 15යි නම් අඩි 16ක් 17ක් එහෙනම් ඔයාගේ ලින්ද තියෙන්නේ මේක දෝෂයක් බවට පත් වෙන්නේ නැහැ. ඉතින් ඔන්න මම පැහැදිලි කරා ඔය ගැන. ඉතින් මේවා අර මේ නූතන විද්‍යාවට සංසන්දනය කරන්න බෑ. මේවා මනසින් හිතන්න ඕනේ, ප්‍රඥාවෙන් හිතන්න ඕනේ. එතකොට ඔවා තේරෙනවා. එහෙනම් ඔබට සුබ දවසක්.